ජනමාධ්‍ය අමාත්‍යතුමා ගරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා මන්ත්‍රීතුමා මේ කාරණාවට සඳහා ඔබගේ ස්ටෑන්ඩින් ඕඩර් 146 ස්ටෑන්ඩින් ඕඩර් 100 කරු මන්ත්‍රීතුමා ස්ටෑන්ඩින් ඕඩර් 146 මෙම ස්ථාවර නියෝග විනිශ්චය වශයෙන් විධිවිධාන සංස්ථා නොමැති සියලුම කරුණුද මෙම ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීමේ පිළිබඳ වැඩි විස්තර සම්බන්ධ සීලුම් ප්‍රශ්නද මෙහිම සිදුකර ලැබිය යුත්තේ කතානායකවරයා විසින් යෝග්‍යයි සලකුණු ලබන ආකාරයට වරින් වර කරනු ලබන නියෝගය මතය. දායකරි මන්ත්‍රීතුමා ගරු කතානායකතුමා මම මේ මතු කරන්නේ ඔබතුමාගේ කාරණය පිළිබඳව නෙවෙයි. ඔබතුමා කියපු ප්‍රකාශය පිළිබඳව නෙවෙයි. ඒව නිවේදනය පිළිබඳව නෙවෙයි. අපි කියන්නේ මේ කාරණය පිළිබඳව මෙතුමට ගන්න දෙන්න 92 රීති ප්‍රශ්නයක් විදිහට තමයි අපි කියන්නේ මෙතුමට ඒක කතා කරන්න දෙන්න කියලා. ඒක කතානායකතුමා. ඉතින් ඒකට ඉඩ දෙන්න ඔබතුමා. මම අහන ප්‍රශ්නේ බය වෙන්න දෙයක් නැහැ. ඒකට ඉඩ දෙන්නකෝ. ඉඩ දෙන්න. ගරු කතානායකතුමා ඒකට ඉඩ දෙන්නකෝ. ගරු කතානායකතුමනි ඔබතුමා නිවැරදි කිව්වා. කතානායකතුමා මේ ඔබතුමාගේ ප්‍රකාශය නෙවෙයි. ඒකේ මේ සමස්ත සභාවම අවබෝධගත කාරණයක් තියෙන වැදගත් කාරණා. ඔබතුමාට මේක මෙහෙවන්න ලේසි එතකොට. දැන් අතුරු ප්‍රශ්න දෙකකට වඩා අහන්න බෑ. හැබැයි ඔබතුමා කියනවා 32 කේදී වඩාත් පළවෙනි අතුරු ප්‍රශ්නේ කාරණේ ප්‍රශ්නේ යම් වෙනත් කාරණයක් අහන්න මේ පහදා ගැනීමට අහන්න බෑ. ඒක කාටද? දැන් උදාහරණයක් ගන්න කරු නියෝජක කතානායකතුමා දැන් අපේ ප්‍රශ්නේ අපි යොමු කරනවා පළවෙනි ප්‍රශ්නේ මෙතුමා අහන්න දෙවෙනි ප්‍රශ්නේ මෙතුමා අහන්න කියලා. ඒතොර මේ දෙන්නගේ කවුද අහන්නේ කියන කාරණේ පිළිබඳව බරපතල රීති ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිවැරදි කරන්න කියන ඉල්ලීම කරන්න ඔච්චර බය වෙන්න එපා. ආණ්ඩු පක්ෂයත් වැදගත් වෙන මේ ඉස්සාවර නියෝගය අපිට දෙනවා ප්‍රශ්න. අපි කියනවා නෑ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මෙතුමා අහනවා. දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා අහනවා කියලා අපි කිව්වම දැන් ඔබතුමා ඔය දැන් කියපු කාරණේ තියෙනවානේ. ඒ පහදා ගැනීම කවුද අහන්නේ? කවුද අහන්නේ? ඒක මෙතන පැහැදිලි නෑ. ඉතින් ඒක මම පහදා ගන්න ඕනේ සමස්ත මේ සභාවටම. වටිනාකමක් තියෙන නීතියක්. ඒතකොට ඔබතුමාගේ ඒ කියපු ප්‍රකාශය ඇතුලේ ඒක සඳහන් නොවෙලා තිබෙනවා නම් අපිට වගකීමක් තියෙනවා මුලසුනේ නායකයා හැටියට කතානායක හැටියට ඒක කාගෙන්ද කොතනින්ද අහන්නේ? ඒක පළවෙනි අතුරු ප්‍රශ්නේ අහපු එක්කෙනාගෙන්ද? දෙවෙනි එක්කෙනාගෙන්ද? එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ අහලා තියෙන මන්ත්‍රීතුමා ඒකේ මේ රීති ප්‍රශ්නේ ප්‍රශ්න තිබෙනවා. ඒක දෝෂ. ඒ දෝෂ නිවැරදි කරගන්න ඔබතුමා ඒ නිසා මං හිතන්නේ ඔබතුමාලා දෙන්න පුටු දෙක මාරු කරගන්න. සභානායක කතානායක වෙලා ඔබතුමා යන්න එතන. ඉතින් සභානායක විදියට මෙහෙවන්න එපා හැමදාම. ඒක හරි වැරදි කතානායකතුමා. එහෙම ඔබතුමා බලන්න අපි කොච්චර අපි අසර අනිත් එක ඊළඟ 77 ඊයේ 77 වගන්තියේ පාවිච්චි සභා යෝජනාවක් කරා මන්ත්‍රීවරයෙක් එළියට දාන්න. අර්ජුනා මන්ත්‍රීතුමාගේ ඇසරීම අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි 77 යෝජනාවක් සම්මත කරලා මන්ත්‍රීවරයෙක් එළියට දාන්න තියෙද්දි එහෙම යෝජනාවක් සම්මත නොකී ඔයාලගේ බලය පාවිච්චි කරලා අර අර්ජුනා මන්ත්‍රීතුමා එළියට දානවා. හෙට අනිත් එක අපිට කරයි. එහෙම කරන්න දෙන්න බෑ. පාර්ලිමේන්තුවේ යෝජනාව සම්බන්ධ කරලා තමයි මන්ත්‍රීවරයා එළියට දාන්න ඕනේ. එයාගේ ඇසරීම අපි අනුමත කරන්නේ නැහැ. ඇයි මේ ඔයාලගේ මේ අකීරුක බලය ඔයාලා එහෙම දාවේ. බලය පාවිච්චි කරලා. ඒක තක්කඩි වෙන්න එපා මේ විස්තර නියෝග වලින් බැහැර වෙලා කතානායකතුමා ඒ විදිහට කරන්න මන්ත්‍රීවරු අතපල්ලෙන් වෙලා නැහැ ඡන්දය ඉල්ලලා අවිලා තියෙන්නේ. ඒක කරන්න හරි. ගෞරව සෞඛ්‍ය අමාත්‍යතුමා ගරු කතානායකතුමනි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම අතුරු ප්‍රශ්න ඇහිීම ගැන මේ පාර්ලිමේන්තුවේ මෙච්චර කල් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කවුරුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළි අරගෙන ඒ කටයුතු කරගෙන ගියා. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇදගෙන මේ පාර්ලිමේන්තුවේ කාලේ කාදාන එකක්. කිසි තේරුමක් නැහැ. තේරුමක් නැහැ. මේක ස්ථාවර නියෝග වල බොහොම පැහැදිලිව කියලා තියෙන කාටවත් තේරෙන එකක්. ඔබතුමා දන්නවනේ අපි විපක්ෂින් දෙද්දිත් ආණ්ඩු පක්ෂින් දෙද්දිත් කවුරු හරි ඇහුවොත් එහෙම නේද? ප්‍රශ්නේ විමසන මන්ත්‍රීවරයෙක් කැමැත්ත ඇතුව කෙනෙකුට අහන්න පුළුවන්. ඒවා මේ හරියට ලියලා තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි කමක් නෑනේ. ඒක නිසා නෑ ඒක මේ ඒක ඔයාට තේරෙනවද මන්ත්‍රීතුමා? හරි. ගරු මන්ත්‍රීතුමා 79 එක වගන්තිය සඳහා යොමු කරන්න ඔබගේ පාර්ලිමේන්තු මන්ත්‍රියෙක් සභාගර්භයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා ගරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත් සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. A5 News Sri Lanka